අද වීඩියෝ එක රසම රස මික්ස් බයිට් එකක් හදන විදිහ. එන්නකො අපි එක හදන්න මොනවද ඕනේ කියලා බලමු. වියලි මිරිස් කිහිපයක්, නූඩල්ස් පැකට් එකක් හෝ දෙකක් පොඩි පැකට් ගන්නවා. කරපිංචා, රට කජු, ලුණු තේ හඳා, හාල් මැස්සන් 100ක් පමණ ගන්න. පපඩම් අවශ්‍ය නම් විතරක් ඔයාලට දාගන්න පුළුවන්. නැත්නම් ඕනේ. හරි, දැන් බලමු අපි මේක හදන විදිහ. මුලින්ම කරපිංච ටික හොඳට බැද ගන්න. ඉන්පසු රට කජු ටික හොඳට බැදගෙන හාල් මැස්ස ටිකත් බැද ගන්න ඕනේ. පපඩම් බැද ගන්නත් පුළුවන්. දැන් තියෙන්නේ වියලි මිරිස් සහ නූඩල්ස් ටික හොඳින් බැද ගන්න. අපි දැන් බැදගත්ත හැම අමුද්‍රව්‍යයක්ම හැන්දකින් හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. දැන් තියෙන රස බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.